අම්මා කියන දේ අහන්න නැතුණා මෙහෙම වෙනවා. මම හැදුවා නෙළුම් කුල්න වගේ නූඩ්ල්ස් කුල්න. හෙට ගමවට දුවන තරඟට සහභාගී වෙන්න තිබ්බා ඒක කෑවනා. ඔන්න උණු වතුර ගෙනාවෝ. තා පොඩ්ඩෙන් දෙන්න යන්නේ කුඩු වෙලා හැඳි ගෑවෙලා යන වැස්සා. ඉතින් අද මම ගෙනාවා මේ බුල්ඩක් ග්‍රීන් නූඩල් එක දැකලා ආයු බොහෝ වේවා. ඉතින් කට්ටියට කොහොමද? දැන් මේ දවස්වල මේ අවුරුදු කටේ තියාගෙන තමයි මම මෙන්න මේක කරන්න පටන් ගත්තේ. දැන් අවුරුදු කටේ කියන්නේ හෙට අවුරුදු. හෙට තමයි 14 වෙනිදා. ඉතින් මේ දවස්වල ඔයාලගේ අවුරුදු ජයද? කමෙන්ට් එකක් යටින් දාන්න. ඉතින් අද මම ගෙනාවා මේ බුල්ඩක් ග්‍රීන් නූඩල් එක දැකලා මේක පෙල්ලුණා. මේක මට කන්න ආසාවක් තිබ්බා. බුල්ඩක් හැම එකම වගේ try කරන්න ඉස්සරහට ඉතින් ඉන්නවා බලමු. ඊට කලින් කියන්න ඕන මේ දවස් ටිකේ මගේ උගුර මාරම විදිහට ලෙෆ්ට් වෙලා ෂොට් එක හම්බෙලා තියෙන්නේ. ඒක හින්දා අමුතු ගොරෝසු කටහඬකින් තමයි ඔයාලට ෆේස් කරන්න මට වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කියන දේ අහන්න නැතුව. අම්මා කියන දේ අහන්න නැතුණා මෙහෙම වෙනවා. අයිස්ක්‍රීම් කාලා දැන් උගුරට ෂොට් එක හම්බෙලා තියෙන්නේ. දැන් ඉතින් මෙහෙම තමයි කරන්න වෙන්නේ. දැන් එක නූඩල්ස් එකක් ගත්තම ඒකේ වර්ග තව තියෙනවා නම් අපි අනිවාර්යෙන් ඒ ටික try කරන්න යනවනේ. දැන් මම මේ අවුව එන හින්දා මේ පැත්තට ගන්නවා. ආයි මෙතෙන්ට හෙවනවා මේ පැත්තෙන් මේ පැත්තට ගන්නවා. එහෙම තමයි කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න විනාඩියක් ගියේ නෑ අවුව ඩෝන් ගාලා කඩම් පාත් වුණා. කනවතෝ තව කරා මරාගෙන කනද නැගන්නේ. මේ වීඩියෝ එක තනියෙන් කරන්න හිටපු වීඩියෝ එකක් නෙමෙයි ඇත්තටම. මේකට අනිවාර්යයෙන්ම අයියත් ඉන්න ඕන. දැන් අද උදෙත් එන්නම් කියලා කිව්වා ඒත් ආවේ නෑ. මොකද දන්නවද එයා අවුරුද්දට යන්න හදන ට්‍රිප් එකක්. ඒකට හොටෙල් ටිකක් බුක් කරනවා. ඉතින් ඒකට බාධා කරන්න හොඳ නෑනේ. අපිත් යන්නේ වෙයි ඒකට. ඔයාලට මේ vlog එක ඉස්සරහට අරන් එන්නම්. එහෙම ගියොත් එහෙම අවුරුද්දට හොඳද? අයියා හොටෙල් බුක් කරනවා මම මෙහෙ කැමරා රිවිව් කරනවා. හරි අවුලක් නෑ. මෙතන දැන් මෙහෙම 3ක් තියෙනවා පොදිය පිටින්. දැන් මේ තුනම කන්න බෑනේ. තුනම කන්න පුළුවන් මිනිහෙට්ට. හැබැයි කන්න බැරි කමකුත් නැහැ. මොන මගුලක්ද මන් දන්නේ නැහැ. පට්ට රස්නේ මේ දවස්වල ඇත්තටම ඒ රස්නෙත් එක්ක දැන් මේ නූඩල්ස් එකත් මට පේන විදිහට පට්ට සරයි වගේ. මං හිතන්නේ දැන් මේකේ නම ඇවිල්ලා බුල්ඩක්. ඔයාලා දන්නවා. මේකේ නම බුල්ඩක් hot chicken flavored ramen කියලා තමයි ගහලා තියෙන්නේ මේ. එහෙම තමයි ගහලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ මේ මෙන්න මේ වචන කියව ගන්න අමාරුයි. ජජංග කියලා මොකක්ද තියෙනවා ජංජක්ද මන්ද. ඊපස්සේ මෙතන උඩ ගහලා තියෙනවා සමයන් කියලා. සමයන් මල සමයන්ද මේ නූඩල්ස් අනේ සම්යන් කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ කොරියන් බ්ලැක් බීන් සෝස් කියලාත් ගහලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. වැඩි විස්තර මොකුත් ඕනේ නැහැ. මොන මගුලද මේ ඔවා කිය ඉන්නේ ලවන්නේ. කාලා බලන්න ඕනේ. මේක දැන් ගොඩක් කල් ගෙනල්ලා හොඳයි. ඇත්තටම මේක දැන් ගෙනල්ලා මාර කල් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාසයක් විතර වෙනවා. මේක එක්ස්පයරි ඩේට් එක පැනලත් දන්නෙත් නැහැ. එක්ස්පයරි ඩේට් අම්මට සිරි අද අවද්ද අද 14 නේද? නෑ අද 10 නෑ හෙටනේ 14 අද 13. හෙට අවුරුදු. අද 13 කියන්නේ මේක 16 කියන්නේ අම්මට සිරි 14 15 දවස් දෙකයි තියෙන්නේ එක්ස්පයර් වෙන්න. මේක කාලා මොනවා වෙයිද දන්නේ නැහැ. මොන වුණත් කමන්නේ කාලා බලමුකෝ. එහෙනම් මේක මේ අපි අන්පැක් කරගමු. මේ කප් නූඩල් හදන්න මොනවද අවශ්‍යම වෙන අමුක ඩුමුක? ඔයාලා යටින් කමෙන්ට් එකක් දාන්න මේක තැම්බෙන්න අවශ්‍යම මොනවද කියලා. මේ දැන් මේ තුනම මෙතන තියන් කරන්න බෑ මේක. මේක මේ පැත්තෙන් මෙහෙම තිබ්බා. මේක කඩාගමු දැන්. මං අත්තරම මේක try කරන්න ආසාවෙන් හිටියේ බලමු. ඔන්න කැඩුවා දිලිසි තියෙනවා අම්මට සිරි. මේක මොකද්ද මේ? මේකෙන් මූණ පිහද ගන්න තමයි තියෙන්නේ. හම්මෝ. මේක දැන් බඩගිනි. මේක දැක ඉන්න බෑ. ඔයාලට දැක ඉන්න පුළුවන්ද කියන්නකෝ මේ වගේ එකක්. කමෙන්ට් එකක් දාන්න දැක ඉන්න පුළුවන්ද කියලා මෙහෙම. හරි. දැන් මේකේ හදා ගන්න ක්‍රමේ බලන්න ඕන ඉස්සෙල්ලම. කාලා තියෙන කට්ටිය දන්නෝ මේක ඔරිජිනල්ද ලෝකල්ද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. අපි කාලා තියෙනවා කියලා. හරි මේක ඉස්සරහා ඔන්න ආයිමත් ඔයාලට බලා ගන්න. වටෙත් බලා ගන්න ඕන නම් ඔන්න වටෙත් බලා ගන්න. මේකේ දැන් මාර්ගේස් එක කියන්නේ හදන විදියක් ගහලා නැහැ නේ මුංගේ. මගුලක්ද මන් දන්නේ. ගහලා තියෙන මේනේ. හරි. මේකේ තියෙන සෝස් පැකට් ටිකයි
උණු වතුරයි දාලා මේක විනාඩි 4ක් විතර මේ පියනෙම වහලා තියන්න කියලා තමයි කියන්නේ. බලමු. මේක දැන් අරගමු බලන්න. මම කැමරාව මෙහෙම ලං කරන්නන්නේ. මෙතන ඉඳන් ඔයාලට පේනවද දන්නේ නැහැ. නැත්නම් මෙහෙම අරගන්න. මේ පියන මේ ඔක්කොම ගලවන්නේ නැහැ හොඳේ. ඔක්කොම ගලවලා බෑ. ඒතකොට වහන්න පියන තියෙන්න ඕන. මේ කජු පොතු වගේ තියෙනවා. මෙන්න මේ වගේ සෝස් එකක් තියෙනවා. ජජංග සෝස් එක. ජජංග රෙඩ් සෝස් එක. අර මං කිව්වේ ජජංග කියලා. ඒ සෝස් එකක් තියෙනවා. මේක ASCII තියෙනවනේ මේ කවුරු හරි මේ මං හිතන්නේ මේ මොකෙක් හරි මේකේ කජු කාලා කජු ලෙලි ටික මේකට දාලා මේ මුදුම මිනිස්සු තමයි. මෙන්න මෙහෙම ඇතුළේ තියෙන්නේ. වෙජිටබල් පැකට් එක කෙලින්ම උන් දාලාමයි වල තියෙන්නේ. වෙන මෙව්ව නම් වෙන මාතල් එකක් තියෙනවනේ. දාලා මේවලා හැම වෙලේම ඉතින් අපිට ඕන ඒවා කරන්න බෑනේ. ඒකින්ද යාලා ලේසියට තමයි මේ ටික දාලා ඒවල තියෙන්නේ. දැන් මේක හදාගන්න කලින් මේ මම මෙතනින් ගෙනත් තියාගත්ත අර ස්ප්ලෑෂ් එකේ අර මේ අයිස් කූල් සර්වියට් තියෙන්නේ. අන්න එකක් ගෙනත් තියාගත්ත මූණ පිහින්න. මූණ පිහින්න. ඔයාලා මේකේ මූණ පිහිදාලා තියෙනවද? අම්මේ පුදුම හනීපයි අයියෝ. මේ දවස් ටිකේ මිනිස්සුන්ට අවුරුදු නෙමේ කන්න වෙන්නේ ගින්දර. හරි. දැන් මේකට අම්මට සිරි උණු වතුර ගේන්න බැරි වුණානේ. දැන් උණු වතුර ටිකක් මම රත් කරන් එන්නම්. මම උණු වතුර රත් කරන් එනකන් ඔයාලා channel එක subscribe කරලා bell icon එක click කරලා share පාරක් දාලා වීඩියෝ එකට like එකකුත් දාන්න. නැත්නම් වීඩියෝ එකට මේ වගේ බුල්ඩක් noodles පෙට්ටියකින් දෝං ගාලා ගහගන්න like button එකට. ඒකට like එකක් වැරෙනවා. ඔන්න උණු වතුර ගෙනාවෝ. ඔන්න මම මහා ලෝදිය හැලියක් වගේ රත් වෙච්ච ජලය අරන් ආවා. මේ වෙලාවේ හැටියට මේක මහා උණු ලෝදිය හැලියක්. වගේම මේ රස්නයට බොන්න මේ අරන් ආවා බීම් එකක්. මේක මේ ස්පාර්ක්ලින් මොකටද මොක්ටේල්. මොකද ස්පාර්ක්ලින් මොක්ටේල්. අම්මට සිටි මොක්ටේල්. මේකත් එන ගොඩක් කල් ගෙනල්ලා බොන්න නැතුව හේ ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා ඉතින්. අර ලෝභකමට පස්සේ බොන්න. ඔයාලට හදා ගන්නව පේන්නේ නැත්තම් මම කැමරාව උඩින් දාන්නම් පොඩ්ඩක් ඉන්න. හරි. ඔන්න දැන් පේනවා ආයි සුපිරියටම දැන් මේක මේ ඉස්සලම මේක ඉස්සලම කිව්වේ සෝස් එක දාලා විනාඩි 4ක් විතර තියන්න කියලානේ වතුර දාලා. දැන් මේක කඩා ගන්න කතුරක් ගෙනාවේ නැහැ. ඒකින්ද කටින්ම කඩනවා ඉතින්. අම්මට සිරි මේක කඩද්දි මෙනවා සැර සුවඳක්. නෙමෙයි නහය දෙපෙටින් ගියා. මේක දැන් මෙහෙම කඩාගත්තා නම් හරි. මෙන්න මේ ආකාරයට අපි මෙන්න මේ සෝස් ටික ඊය මොකක්ද නේ තාර වගේ නෙමෙයි. තාර තලියක් ගැහුවා වගේ නිකන්. ඇත්තටම කියනවත් වගේ පාරේ තියෙන තාරක් දන්නේ නැහැ මේවට දාන්නේ මේ තාර වගේනේ. ඔයාලටත් පේන්නේ තාර වගේ නේද? කමෙන්ට් එකක් දාලා යන්න ඔයාලට පේන්නේ තාර වගේද කියලා. නැත්නම් ඔයාලට වෙන මොකක් හරි වගේ පේනවද කියලා. මට නම් පේන්නේ තාර වගේ. ගිනි තාර. උඩට හූරලා දානවා මේවට තමයි කියන්නේ හූරම් කනවා කියන්නේ. උයන එක පැත්තකින් තියලා මෙන්න මේක කියන්න ආවේ. අන්න බලන්න අහස. තා පොඩ්ඩෙන් දෙන්න යන්නේ කුඩු වෙලා හැඳි ගෑවෙලා යන වැස්සා. මං හිතන්නේ අනිවාර්යෙන් මේ ඉරණමට මට මුහුණ දෙන්න වෙනවා. හැමදාම තියෙනවා කලින් වීඩියෝස් වලත් ගිනි අවුව තිබ්බා. මේ ඔයාලට මතක ඇති කලර් ග්‍රේඩ් එකේ පොඩි අවුලක් තිබ්බා. කරන්න දෙයක් නැහැ ගායිස්. සමාවන්න. අම්මා දැන් නම් සුපිරි හුලඟක් එනවා. පට්ට කූල් නෑ පරිසරයම මාරම කූල්. දැන් මේකේ මේ වැඩි වතුර දාන්න හොඳ නෑ. ඒතොර මේකේ ෆ්ලේවර් එක හරියට එන්නේ නෑ. ඉන්න මේ ගානට වගේ දාලා මෙන්න මේ ගාන තමයි හරි ගාන. මං හිතන විදිහට ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේට වඩා වතුර දානවද කියලා මම දන්නේ නෑ. බයින් හැම එපා හොඳේ. පොඩ්ඩක් මෙහෙම හරි. දැන් වහලා තියලා පස්සේ පොඩ්ඩක් මික්ස් කරගමු. දැන් මේක වහලා තියන්නේ කොහොමද? ක්‍රම සහ විදි හැම එකකටම තියෙනවා හොඳේ. මොකක් හරි ක්‍රමයක් තියෙනවා හැම දෙයකටම. මෙන්න මෙහෙම තියමු ඉතින්. උඩ ටිකක් තැම්බෙයිද දන්නේ නැහැ. එතකම් මේක බොමු. මම හැදුවා නෙළුම් කුල්න වගේ නූඩ්ල්ස් කුල්න. දැන් ඔයාලට පුළුවන් නූඩ්ල්ස් කරන බලන්න කොරියාවට හරි. මේක කොරියාවෙත් මම හදලා තියෙන්නේ. මේක ලංකාවටත් ඔන්න ගෙනාවා. ඔයාලට පුළුවන් නූඩ්ල්ස් කුල්න බලන්න එන්න ටිකට් අරන්. දැන් මේකට මෙහෙම වහලා තියන්න මට පොඩි අදහසක් ආවනේ. වහන්න බැරි වෙන්න හේතුවක් තියෙනවනේ. ඉතින් ඒ වහන්න බැරි හේතුවට මොකක් හරි ක්‍රියාමාර්ගයක් තියෙනවා. අන්නේ ක්‍රියාමාර්ගය තමයි මම මෙන්න මේ ඔයාලට මෙන්න මෙහෙම බිල්ඩින් එකක් ආකාරයට සකස් කරේ. මේ දවස්වල මට පට්ට යන්න මම කලින් කිව්වනේ පට්ට යන උගුර කැක්කුම. මට මේ තියෙන රස්නේට මට මරාගෙන මැරෙන්න හිතෙනවා. ඔයාලටත් මරාගෙන මැරෙන්න හිතෙනවද? දැන් මේ ඉන්න බෑ. දැන් නම් අවුලක් නෑ. පරිසරේ පට්ට කූල් වෙලා තියෙන්නේ. අර අවුව කියන එක කොහෙන් ගියාද දන්නේ නෑ. දැන් මේක වැඩිය බොන්න බෑ. මට කලින් කිව්වා වගේ උගුර කැක්කුම තියෙනවා. ඉස්ම යන්න උගුර කැක්කුම. හොඳේ. ඉතින් කරන්න දෙයක් නෑ. මේ චුට්ටක් බමු. වැඩිය බීලා අවුල් කරගන්න බෑ. හෙට අවුරුදුත් එක්ක
දැන් හෙට අවුරුදු හින්දා මේක බිව්වොත් එහෙම ආයි හෙට කරන්න තියෙන වැඩ බොහොමයි. කිරි උතුරවන්න තියෙනවා, කොකිස් කන්න තියෙනවා, කැවුම් පෙල්ලන්න කැවුම් කන්න තියෙනවා. ඒකින්ද ආතල් එක නැති කරගන්න හොඳ නෑ. මේක බිව්වොත් අවුරුදු නෙමේ සමරන්න වෙන්නේ හොස්පිටල් අවුරුදු. හින්දා පොඩ්ඩක් බොමු. මේ බෙරි රහක් එන්නේ. මේක මික්ස් බෙරිස් නියමටම බෙරි රහ එනවා ඒකන. මේක මං ගත්තේ කිල්ස් එකෙන්. ඔයාලා තරම් try කරලා බලන්න හොඳයිද කියලා. හොඳයිද කියලා බලලා කමෙන්ට් එකකුත් දාන්න. එතකන් subscribe කරන්න, bell icon එක click කරන්න, like එකක් දාන්න, share පාරකුත් දාන්න. දැන් මේක හැදිලා ඇති. දැන් මේක මේ විනාඩි 4ක් කිව්වට විනාඩි 10ක් විතර තියන්න ඕනේ. මුන්ගේ විනාඩි 4 අපි නොදන්නව. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. හරි. ඒක දැන් බලමු. දැන් අපි ඔන්නය. මොකද්ද? ඔන්නය. යකෝ මේ ලොකෙක්ට වැඩිහිටියෙක්ට ඔහොම දෙයක් කතා කරන්නේ. ඔහොම කතා කරලා මදියා අපිට. මගුලන් නෙමේ බං. වීඩියෝ එක ඔන්නය. අම්මයා. දැන් බලමු මේක ඇරලා කොහොමද කියලා. අතරම. දැන් නම් හැබැයි හැදිලා. දැන් හැදිලා. මම පොඩ්ඩක් පෙන්නන්නම්. ඇහැට එහෙම විසි වුණොත් එහෙම දුවන්න පාර මදි වෙනවා. මමට මේ ඇන්ගල් කරලා පෙන්නන්න. ඔන්න මම ඇරලා පෙන්නන්නම්. ඔන්න සුපිරියට හැදලා තියෙන අමුතු මේ ගුරු පාටක් තියෙන අර නූඩ්ල්ස් වල තියෙන පාට නෙමෙයි තියෙන්නේ. ගුරු පාටක් තියෙන මේක hot chicken flavored ඉඳ වෙන්නේ නැති. එක මේ chicken කෑලිත් තියෙනවා මේ. මොනවද මේ පෙති chicken කෑලිත් තියෙනවා මේ. දැන් මේක කාලා තමයි බලන්න වෙන්නේ මොන වගේ රසක්ද එන්නේ කියලා. පට්ට සැරක් දන්නේ නැහැ. අනේ අම්මේ මට දුවන්න වෙයිද දන්නේ නැහැ. මේක පෙනුමෙන් නම් ඇත්තටම පට්ටලම සැර පාටයි. මේක සැරයි කියලා කිව්වේ මේක නිකන් අර මේක මේ බොක්ස් එකේ තියෙන විදියට මේ කප් එකේ තියෙන විදියට ගින්දර යටින් තමයි මේක දාලා තියෙන්නේ. ඒක හින්දා මම පොඩ්ඩක් සැර වෙයි කියලා හිතනවා. අම්මා කොහමද? දිග කොහමද? දිග අවුලන්න මේ අර කන්න බැරි වෙන තරම් අර මහා සැරක් නෑ. මට නම් චූටි සැරක් තියෙනවා මගේ ගාන. මට ඇති වෙන ගානට සැරක් තියෙනවා. අර ගම වටේ දුවන තරම් සැරක් නෑ. මේක මේ ගම වටේ දුවන සැරක් තියෙනවා. ඒක චැලෙන්ජ් එකකින් පෙන්නන්නම්. චැලෙන්ජ් වලට වෙනම ගෙනත් තියෙන්නේ. අයියා ඒක කෑවොත් තමයි ඒක හැබැයි කන්න තිබ්බේ. ඒක කෑවනම් මේ අවුරුදු හෙට අවුරුද්දනේ. හෙට ගම වටේ දුවන තරඟට සහභාගී වෙන්න තිබ්බා ඒක කෑවනම්. මේක අවුලක් නැහැ. කන්න පුළුවන් තරම් සරක් තියෙනවා. මේකේ රස තේරෙන්නේ නැහැ. චිකන් ෆ්ලේවර් උනාට මේක අර මේ අමුතු නිකන් මේ නෝමල් නූඩල්ස් එකේ රහක් ඉන්නේ. මං හැදුව වැරදිද දන්නේ නැහැ. මම හැදුව වැරදිද? කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දන්නවනම් මීට වඩා රහට හදන්න මම හැදුව වැරදිද දන්නේ නැහැ. ඔයාලා හදපු හොඳ විදිහක් තියෙනවා නම් ඒ හොඳ විදිහට කමෙන්ට් කරන්න. එතකොට මට ඒ විදිහට ආයි හදලා බලන්න පුළුවන් මේ දෙක. රහ කියන එක අර වාව් නෑ. ඒකට අවුලක් නෑ. මේකත් එක්ක ස්පාර්ක්ලින් එක නම් සුපිරියට මැච් වෙනවා. මේකේ සැරයි, මේකේ තියෙන කූල් ගතියයි පට්ට නියමයි. ලොකුවට සෙට් නෑ. මේක ඉතින් අර මෙහෙමයි. මේක අර ආයිමත් කන්න ඕන කියලා හිතෙන්නේ නෑ මට නම්. මේවා මේ නූඩල් එක සෙට් වෙන කට්ටියත් ඇති. ඒ වුණානේ මේක නම් මට එච්චර සෙට් නෑ. තියෙනවා තව චීස් බුල්ඩක් එක. මං හිතනවා ඒක නම් රස වෙයි කියලා. මම චීස් එකක් කලින් කාලා තියෙනවා. මං හිතන්නේ සම්යන් නෙමෙයි. වෙන බුල්ඩක් මොකක්ද ලෝකල් එකක්ද කොහෙද ලෝකල් එකක් තමයි මං කලින් කාලා තිබ්බේ. මේ පාර ඉස්සරහට ගේන්න පුළුවන් නම් ගේන්නම්. ඒ වගේ චීස් මුළු දවසම චීස් කන වීඩියෝ එකක් ගේන්නද? මුළු දවසම චීස් ජාති කන වීඩියෝ එකක්. ඔයාලා යටින් කමෙන්ට් කරන්න මොනවද ඕන වීඩියෝස්. මුළු 24 hours වීඩියෝස් ඕනද එක පාටකින් ඒ පාටින් විතරක් තියෙන කෑම මුළු දවසම කන්න. අන්න ඒ වගේ වීඩියෝස් ස්පයිසි චැලෙන්ජ් ඔයාලා කමෙන්ට් කරන්න. ඔයාලා සජෙස්ට් කරන්න වියර්ඩ් කොම්බෝ වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම්. ඔයාලා යටින් කමෙන්ට් කරන්න මොන වගේ ජහජරා කෑම එකට එකතු කරලා කන්නද කියලා. මට ඇති මේක දැන් ඇති. මෙච්චර සෙට් නෑ. අවුලකුත් නෑ හැබැයි රසයි.
ඉතින් දැන් වීඩියෝ එක ඉවර කරන්න කාල වේලාව ලං වේගෙන එනවා. ඉතින් අද ඔයාලට පෙන්වන්න ආවේ මෙන්න මේ බුල්ඩක් සමයන් නූඩල්ස් එක. මේ මල සමයන් නූඩල්ස් එක. ඇත්තට මේක නම් මල සමයන්ම තමයි මට නම් සමයන් නූඩල්ස් එක. ඉතින් ඒක හදලා කෑවා. අවුලක් නැහැ සුපිරි. ඔයාලත් තරම් කාලා try කරලා බලලා කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් අර මම කලින් කිව්වා වගේ ඔයාලට ඉස්සරහට කරන්න ඕන මොනවද 24 hours 24 hours cheese ජාති කරන 24 hours cereal ජාති කරන 24 hours Oreo අන්න ඒ වගේ වීඩියෝස් ඒ වගේම weird combo අර තියෙන්නේ මල ජහජරා කෑම අන්න ඒවත් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේ වීඩියෝ එකකුත් ගේන්න ආසාවෙන් මම ඉන්නවා. අයියා නම් ඒවට වැඩි ආස නැහැ. හැබැයි මම ආසයි එහෙනම් වීඩියෝ එක එන් කරන්න. හරි දැන් වැහි දෙයියෝ පාත් වෙනවා පොඩ පොදේ වැටෙනවා ඇහෙනවා ඇති. එහෙනම් subscribe කරලා bell icon click කරලා like එකක් දාලා share පාරකුත් දාන්න. මේ වගේ ආතල් වීඩියෝ දිගටම බලන්න. ජය වේවා. මැස්සෝනේ ඵලයල්ලා. මොන මගුල දන්නේ අවුව මදියට මැස්සොත් එනවා රෙද්ද. යනවා. අයියෝ මේ කවුරු හරි එනවා.